සුබ දවසක් යාළුවනේ. ඔන්න අදත් වටින කියන වීඩියෝ එකක් අරගෙන මම ඔයාලා ගාවට ආවේ. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරලා bell icon එකත් all දාගෙනම වීඩියෝ එකට යමු. හරි යාළුවනේ, thumbnail එක දකින්න ඇතිනේ මොනවාට සම්බන්ධ දෙයක් ගැනද කතා කරන්න කියලා. හරි. නැත්නම් මේ ෆෝන් එක ගලවනවා දැක්කම මුලින්ම වීඩියෝ එක කට් කරලා නිකන් ඉඳී. ඒකයි ඒක කිව්වේ. හරි, අද කතා කරන්නේ AC එකක් වැඩ කරන්නේ නැතුව ගියොත් බලන්න ඕන ප්‍රධාන එක කාරණයක් ගැන. ඉතින් එකපාරටම හිටපු ගමන් නැතුව ගියොත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ ඒක නිසා තමයි මට හිතුණා මේ වීඩියෝ එකක් කරන්න ඔයාලට මේ ගැන බලන්න. හරි, මේ තියෙන්නේ මොකද්ද කියලා බලන්නකො. ඔය තියෙන්නේ AC එකක AC කම්ප්‍රෙසර් එකේ ක්ලච් ප්ලේට් එක. මෙන්න මේක මෙන්න මෙතනට තමයි සම්බන්ධ වෙන්නේ. ඔතන ඔය පොඩි තහඩු පටි තුනකින් තමයි මේ ක්ලච් ප්ලේට් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකෙන් කඩලා ගිහින් තමයි ඔය තියෙන්නේ. ඉතින් ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. මේක ගොඩක් පාවිච්චි කරලා තියෙනවා ක්ලච් ප්ලේට් එක. ඉතින් මේක බොහෝ වෙලාවට ආපු ඔරිජිනල් ක්ලච් ප්ලේට් එක වෙන්න ඕන. මේ ඉතින් කොහොම හරි කඩලා ගිහින් දෙනවා. ඔය පුංචි තහඩු පටි කැලි තුනෙන් තමයි තියෙන්නේ. අපි මම ගලවපුවාම පෙන්නන්නම් ඊටු ටික කොහොමද ඕක සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. අපි එතකොට දැන් මේකේ මේ කතා කරන්නේ ටිකක් මුදල වියදම අඩුවෙන් මේ වැඩේ ගොඩ දාගන්න විදිහක් ගැන. ඒක නිසා වීඩියෝ එක බලන්න. මේක මේ ඇල්ටෝමාරුට හිමියන්ට නෙමේ AC එකක් හයි කරලා තියෙන ඕනම වාහනයකට මේක වැදගත් වෙනවා. මොකද බජට් එකෙන් වැඩේ කරගන්න පුළුවන් නිසා. නැත්තම් ඔයිට වඩා ටිකක් ලොකු වියදමක් දරන්න වෙනවා. ඔය වගේ දෙයක් දැනගෙන ගියොත් AC වැඩපොලකට ගියා වුණත් කියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේද කියලා. එහෙම නැත්තම් ඒගොල්ලොත් ටිකක් වැඩේ වවාගෙන කරනවානේ. මිනිස්සු දැන් එහෙමනේ අපේ රටේ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මම පුළුවන් තරම් මේ වගේ වීඩියෝ දාන්න. මටත් හිතුණා ඔයාලටත් මේක ෂෙයා කරොත් හොඳයි කියලා. මේක මිල ගණන් ඉස්සරහදී කියනවා. ඒවත් බලා ගන්න එක සම්පූර්ණ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. එතකොට තමයි දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ මම එතන බෙල්ට් එක ගැලෙව්වා. ඊට පස්සේ තියෙන්නේ මෙතන දැන් ඕම් පොඩි ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මොකද ක්ලච් ප්ලේට් එකේ දැන් භාගයයිනේ තියෙන්නේ. මම කලින් වීඩියෝ වල කරලා තියෙනවා කොහොමද මේ ක්ලච් ප්ලේට් එක ගලවගන්නේ කියලා. හැබැයි දැන් නම් ගලවන්න බෑ. ගලවද්දි නිකන් කැරකෙනවා කම්ප්‍රෙසර් එක. මේ වෙනදට නම් අපි මැග්නට් කරලානේ ගලවන්නේ. ඒ ගලවන විදිහ දන්නේ නැත්නම් ඒක දැනගන්න අවශ්‍ය නම් මේ පල්ලෙහා වීඩියෝ දාලා තියෙනවා. මම ඕනනම් ලින්ක් එකක් දාලා තියන්නම්. ඒකේ මම හිතන්නේ AC කම්ප්‍රෙසර් එක බෑරින් එකක් මාරු කරන විදිහ ගැන තියෙන්නේ. ඒකත් වටින වීඩියෝ එකක්. ඉතින් ඒකත් බලන්න පුළුවන්. මම ලින්ක් එකක් දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකට. හරි, දැන් ওই විදිහට තමයි ඔක ගලව ගන්න ඕන. ඔය බලන්නකෝ මම මෙතන පොඩි අර එතන තියෙනවා අර පින් තුනක් වගේ තුනක් ඒ එකකට ඔය වගේ යකඩ ෂාෆ්ට් එකක් හේතු කරලා අපි ගලව ගන්නවා. දැන් ওই විදිහට බැරුව ගියොත් වෙල් කරන්න හරි වෙනවා. ඒ කියන්නේ වෙල්ඩින් කරලා හරි පොඩි බ්‍රැකට් එකක් හදාගෙන හරි තමයි ගලවන්න වෙන්නේ. මොකද නැත්තම් කම්ප්‍රෙසර් එක කැරකෙනවා. ඉතින් දැන් මේක නම් මේ විදිහට ගලව ගන්න පුළුවන් වුණා. දැන් එනේ බුරුළු වුණා. ඊටු ටික අපිට අතින් ගලව ගන්න පුළුවන්. ඉතින් ওই වගේ මොකක් හරි ඒ වෙලාවට මේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා මේ විකල්පයකට යන්න වෙනවා. නැත්තම් ඕවා මේ ටෙක්නික් විදිහට කියලා දීපු දේවල් නෙමෙයි. ඒවා තමන්ගේ ඇඟෙන් එන්න ඕන. ඒ වගේ දැනුම. තවත් පුංචි දෙයක් තියෙනවා කියන්න. මේ වීඩියෝස් බලපුවාම බලන හැමෝටම මේක ගලවන්න හදන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒ දැනුම කියන එක වටිනවා. මොකද මනුස්සයන්ට දැනුම කවදාවත් අපතේ යන දෙයක් නෙමෙයිනේ. හරි, මම ඔයාලට මේ පෙන්නු පුංචි වොෂර් දෙක මෙන්න මේක ඇතුළට එන්නේ. ඒක මේ වොෂර් දෙක වෙන්න පුළුවන්, තුන වෙන්න පුළුවන්, වොෂර් නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව ඔතන ක්ලච් ගෑප් එක හදන්න ඔය සිම් වලින්. මම ඒකත් ඉස්සරහදී කියන්නම් කොහොමද සිම් මේ ක්ලච් ගෑප් එක හදන්නේ කියලා ඉස්සරහදී කියන්නම්. දැනට මම අර පොඩ්ඩක් පෙන්නුවේ ගලවන වෙලාවේ එතන සිම් දෙකක් තිබුණා. ඒක ගැන තමයි පොඩි අදහසක් ඔයාලට ගන්න. හරි, මේ තියෙන්නේ කැඩුණු ප්ලේට් එක. ඔය තියෙන ඔය විදිහට තමයි එන්නේ. ඔය ප්ලේට් එකේ ඔන්න මේ තුන් පොලින් තමයි කඩලා ගිහින් තියෙන්නේ ක්ලච් ප්ලේට් එක. මේ එතකොට දැන් අපි මේකට මේ බ්‍රෑන්ඩ් නිව් ප්ලේට් එකක් දානවා. සමහරක් වෙලාවට AC වැඩවලින් කියන්න පුළුවන් මේ જાති බ්‍රෑන්ඩ් නිව් ප්ලේට් ගැන වැඩි දන්නේ නැති කෙනෙක් වුණොත් එහෙම මේ කියන්න පුළුවන් මේකේ කෑල්ල පිටින් දාන්න ඕන, කරක දාන්න ඕන, මේක දාන්න. නෑ, ඔය වගේ බ්‍රෑන්ඩ් නිව් ප්ලේට් තියෙනවා. දැන් මේක ඇල්ටෝ එක මේ අපි කරන්නේ. ඒනොට මේක ඇල්ටෝ එකට වෙන බ්‍රෑන්ඩ් නිව් ප්ලේට් එකක් නෙමෙයි. මේක හයිලැක්ස් කැබ් එකට එන ක්ලච් ප්ලේට් එක. AC කම්ප්‍රෙසර් ක්ලච් ප්ලේට් එක. ඉතින් ඕක හරියනවා. ඉතින් මේ බලන්නකො මේක මේ ඔය මම මේ උස එහෙම බලන්නේ ඒවා ටික හරියටම තියෙන්න ඕන. ඩයමීටර් එකයි උසයි ග්‍රූ එකයි හරියන්න ඕන. මම මේකට තමයි ඇතුළට බස්සලා බලුවේ ග්‍රූ එක හරිද කියලා. ඉතින් ওই ටික හරිනම් අපිට ඔය ක්ලච් ප්ලේට් එක දාන්න පුළුවන්. හැබැයි අපිට වෙනවා මේකේ පුලිය පොඩ්ඩක් පේස් කරගන්න. මොකද හේතුව අර ක්ලච් ප්ලේට් එකේ විදිහට දැන් මේකේ පුලිය කැපිලානේ තියෙන්නේ. අපි එතකොට ආය අලුත් එක දැම්මොත් ඒක දාන ක්ලච් ප්ලේට් එකත් ඉක්මනටම කැපිලා කැඩලා යන්න පුළුවන්. ඉතින් අපි එතකොට මේ ටික හරියට පේස් කරලා නීට් එකට හදාගෙන ඉන්න ඕන. මේක දාන්න කලින් ඔන්න දැන් අපි මම ගලවන විදිහ වෙන්නේ අතන අර සර්ක්ලිප් ලොක් එකක් තියෙනවා.
ඒක ගලව ගන්න අර ඇන්ගල් අඬුවක් තියුණොත් ක්ලිප් අඬුවක් පුළුවන්. එහෙම නැත්නම් ඔය පොඩි කම්බි කූරකින් වගේ හිනු පන්න ගන්න පුළුවන්. එහෙම කරලා ඔය තට්ටු කරද්දිත් හරි පරිස්සමට තට්ටු කරන්න. අර පුලියේ දාර වලට තට්ටු කරන්න එපා. එහෙම වුණොත් එතන ඇද වෙනවා. ඊළඟට බෙල්ට් එක කැපෙයි. ඔයාලට හොයා ගන්නත් බෑ මොනවා වෙලාද බෙල්ට් එක කැපෙන්නේ කියලා. ඒකින්ද ඒව ගැන අවධානයෙන් ඉන්න. මේ තියෙන දැන් මේක ගොඩක් සෙට් වෙట్లా තියෙන. දැන් අරක විදිහටම කැපිලා තියෙනවා. අපි දැන් මේක පේස් කරගන්න ඕන. මම ඊට පස්සේ ලෙත් එකකට දීලා මේක පේස් කරගෙන ඉන්නේ. ඔය තියෙන දැන් පේස් කරාට පස්සේ මේ මොකද ලේත් එකේ පේස් කරන වීඩියෝ ගන්න ගත්තේ නැති ඒක අපිට අවශ්‍ය නැහැ නේ ලේත් එක කරන වඩන්නේ මේ ওই විදිහට දැන් පේස් කරපුවම බලන්නකො දැන් ඔය අර අපි දාන බ්‍රෑන්ඩ් නිව් ප්ලේ මේ ක්ලච් ප්ලේට් එක වගේම තියෙනවා මට කියන්න මතුණා මේ ක්ලච් ප්ලේට් එක රුපියල් 3500ක් තමයි උනේ ලොකු මුදලක් නෙමෙයි ඉතින් ඒකයි මම ඔයාලට ඒක ගැන කියන්න ගියේ මොකද නැත්තම් ලොකු ගාණක් කරා මේ පේස් කරන්න ගත්තෙත් රුපියල් 300යි ඒක නම් මට හින්දා වෙන්නේ නැති සාමාන්‍ය රුපියල් 500ක් විතර ගනි මේ එහෙම ලොකු ගාණක් ගන්න නෑ ඔය වැඩේට හරි අපි ඊට පස්සේ අහපව් පුලිය මේ අමුණගෙන ඉන්න ඕන කම්ප්‍රෙෂර් එකට අර ගලවපු විදිහට මේක දාලා අර සර්ක්ලිප් ලොක් එක දාලා ඉවරලා මේක හයි කරගෙන ඉන්න ඕන. ඒ හයි කරද්දිත් ඔය තට්ටු කරද්දි අනවශ්‍ය විදිහට ගහනවා පරිස්සමට ඒව බස්සන්න. නැත්තම් ඇද්ද වෙයි කැඩෙයි. ඒතකොට එක වැඩේ දෙක වෙනවා. ඒක නිසා ඔය සර්ක්ලිප් ලොක් එකත් මම දැන් ඔය දාන්නේ. ඉතින් මේකත් දාපුවම අනිවාර්යයෙන්ම ඩබල් චෙක් කරන්න ලොක් එක හරියටම කට්ටට වැටිලාද කියලා. මග තිබුණොත් ඒක අහපව් පනින්න පුළුවන්. ඒව ගැන අනිවාර්යයෙන්ම කල්පනා වෙන්න. මේ කියන්නේ ගෙදරකදී කරගන්න කෙනෙකුට කාර්මික මහතුරුන්ට නෙමෙයි. මේ ඉතින් කාර්මික මහතුරුත් මගේ වීඩියෝස් බලනවා මම දන්නවා මට මැසේජ් කරනවා. ඒ වගේ නිහතමානී අය ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ අතරට ඉතින් අඩුපාඩු කියන්න වැරදි කියන්න මේ එහෙම අයත් ඉන්නවා. ඉතින් ඒ සාමාන්‍ය අපේ රටේ හැටියක්නේ. ඉතින් ඒක නිසා ඒව ගැන හිතන්න හොඳ නැහැ. දැන් අපි මේ කරන්නේ අර ක්ලච් ප්ලේට් එක අලුතෙන් දාපු එක දැම්මට මේකේ ක්ලච් ගැප් එක බලන්න ඕන මේ මොකද හේතුව ඕනට වඩා ක්ලච් ගැප් එක වැඩි නම් හෝ අඩු නම් අපිට එතන ප්‍රශ්නයක් තියෙනවා. ඔය සද්ද ඇහුනේ එතන මම මේ බලන විදිහ ප්ලේට් එක අල්ලනවාද මොකුත් ප්‍රශ්නයක් නැද්ද කියලා. ඊට පස්සේ මම හරියටම පෙන්නන්නම් කොහොමද ක්ලච් ගැප් එක අපි තියාගන්නේ කියලා. දැන් ඊට පස්සේ මම ඔය අත ගන්න තැන තියෙනවා. ඔතන මම ග්‍රීස් ටිකක් ගාලා මේ තියෙන ග්‍රීස් ටිකක් ගාලා හපව ඕක බස්සනවා. ඕක බස්සපුවාම ඇතුලේ ගිහිල්ලා වදිනවා නම් කියන්නේ ෂාෆ්ට් එක වදින්න කලින් පිටපැත්ත වදිනවා නම් ওই ග්‍රීස් ටික පිහ වෙනවා. මම දාලා කරකවපුවාම. එහෙනම් පිහවිලා නැත්තම් ඒ කියන්නේ ඇතුලේ වදින්නේ නැහැ. ඊට පස්සේ වදින්නේ ෂාෆ්ට් එකේ. ෂාෆ්ට් එකේ වදිනවා නම් හරි. එතකොට ෂාෆ්ට් එකේදී අපිට පුළුවන් මේ විදිහට එනේ දාලා හිර කරලා බලලා ක්ලච් ගැප් එක වැඩි නම් ප්ලේට් එක ගොඩාක් සද්ද එනවා. එහෙම නැත්තම් ක්ලච් ප්ලේට් එක අල්ලන්නේ නැතු වෙනවා කම්ප්‍රෙසර් එකට කරන්ට් එක දුන්නාට. ක්ලච් ගැප් එක අඩු නම් වෙන්නේ ප්ලේට් එකේ ගොඩාක් සද්ද අඩුයි. හැබැයි ගොඩාක් සද්ද අඩුලා ගැප් එක අඩු වුනහම සමහරක් වෙලාවට AC එක ඕෆ් වෙන්න ඕන වෙලාවට මේක ඔය දැන් ඔය සද්ද ඇහෙන්නේ. මේ ඔයාලට පේනව නේද? මේක මම පැහැදිලිව මට හිතෙන්නේ පේනවා ඇති එතන. මේ ඔය ප්ලේට් එක එහා මෙහා යනවා කරන්ට් එක දෙනකොට. ඒ කියන්නේ මැග්නට් කරද්දී යනවා. ඔය විදිහට තමයි AC එක වැඩ කරන්නේ. ඉතින් ඒක තමයි එතන පෙන්වන්නේ. ඉතින් ඒක අර ඕනට වඩා අඩු නම් එහෙම ඊළඟට ඕක සීස් වෙලා කැපිලා යන්න පුළුවන්. ඒකින්ද තමයි ඒකේ ක්ලච් ගැප් ක්ලියරන්ස් හරියට තියාගන්න ඕන. ඉතින් ඒව ඇත්තට ලොකු දේවල් නෙමෙයි. දැන් අර ක්ලියරන්ස් මදි වගේ නම් අර අතනම තිබ්බ සිම් වලින් දාන්න පුළුවන්. හැබැයි මම ඕකට සිම් දැම්මේ නැහැ. මොකද මට හිතුණා මේ ගැප් එක හොඳයි කියලා. ඊට පස්සේ මේ ඇන ගලවන ඇන අනිවාර්යෙන්ම හරියට දෙපාරක් චෙක් කරලා හිර කරන්න. මේ තියෙන දැන් අපි ඔතන ඔය කම්ප්‍රෙසර් එක ඔන් ඔෆ් වෙන විදිහ මේ තියෙන කරන්ට් එක මැග්නට් වුණාම AC එක ඔන් වෙනවා. ওই විදිහට තමයි ඔක වැඩ කරන්නේ. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මේ සම්බන්ධව. වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඉදිරියේදීත් මම දාන වීඩියෝස් ඔයාලා ගාවටම ගෙන්න ගන්න. හරි බොහොම ස්තුතියි.